තෙරුවන් සරණයි. මේ පින්වත් දුවගේ ප්‍රශ්නය තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය දකින්නේ කොහොමද කියන කාරණාව. ඊටාත්ම කෙටි ප්‍රශ්නයක් වුණාට පින්වතුනි මේ ඊටාත්ම ගැඹුරු කාරණාවක් යම්කිසි කෙනෙකුට මේ සංසාර ගමන නිමා කරගන්නට යෑමේදී බුදුන් වහන්සේ වරක දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයට අයිති වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අනිත්‍යතාවයෙන් යුක්තයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි මේ පහ වෙන වෙනම අධීර පහකින් වෙනසට භාජනය වෙන බව අවබෝධ කරගන්නකම් පින්වතුනි මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කාටවත් කිව්වේ නැහැ කියලා. මේ පහ වෙනමම ඍජුව වටහා ගත්තයින් පස්සේ තමයි මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කියලා ප්‍රකාශ කරේ කියලා උන්වහන්සේ දේශනා කරට වදාලා. එහෙනම් අපිට තේරෙනවා මේක ඊ타ත්ම සුවිශේෂී කාරණාවක් මේ නිවන් මාර්ගය තුල යද්දී අපි අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත යුතු කියන කාරණාව. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කිව්වහම මේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුවේ නිර්මාණය වෙච්ච රූපයට. මේක අපි තවදුරටත් විග්‍රහ කරලා බලනවා නම් අභිධර්මයේදී බුදුන් වහන්සේ මේ ඊ타ත්ම සූක්ෂම විදිහට අපිට පියවි ඇහැට නොපෙනෙන තැනට මේක විකේතනය කළා ඩීකෝඩ් කරලා බැලුවා. ඒ බැලුවහම උන්වහන්සේ දැක්කා මෙතන තියෙන ශුද්ධාෂ්ටකවල එකතුවක් කියන කාරණාව. කියන්නේ ශුද්ධ අෂ්ටක කර්ණ 8ක් එකතු වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ 8කින් තමයි මේ සෑම රූප කලාපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. අවමේ 8ක් වුණාට මෙහි උපරිමේ 13ක් දක්වා දෙවෙන අවස්ථා තියෙන බවත් උන්වහන්සේ දැක්කා. ඒ වගේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8 ස්ථීරවම සෑම රූප කලාපයකම තියෙද්දී ඊට අමතරව 28 රූපයට අයත් වූ දේවල් අර ඉතිරි 13ට ගැළපීලා සැසඳිලා සෑම අවස්ථාවකම මතුවෙන බව උන්වහන්සේ මනාව අවබෝධ කරගෙන හිටියා. ඒ රූප කලාපයක් තුල තදගතිය වැඩි නම් ඒක පටවියක් විදිහටද එහෙම නැත්නම් ඒක ආපෝට අයිති තේජෝට අයිති වායෝට අයිති දෙයක් විදිහටද නම් කරන්නට යෙදුණා. නමුත් පින්වතුනි අපි මතක තියාගන්න ඕනේ මේ පටවිය කියලා කිව්වට යම්කිසි දෙයක ඒක ඇතුලේ ඒ පටවියට අමතරව ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන කරුණු කාරණාත් නිරන්තරයෙන්ම ඇතුළත් වෙනා තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන. ප්‍රතිශතයක් විදිහට වැඩියෙන් තියෙන්නේ යම්කිසි ධාතුවක්ද ඒ ධාතුව නමින් ඒ වස්තුව හඳුන්වලා තියෙනවා. අපි ගැඹුරට මේක අධ්‍යයනය කරනවා නම් ඒ විදිහට අපි අභිධර්මය පරිශීලනය කළා මෙහි ඇති අනිත්‍යතාවය අපිට වටහා ගන්නත් පුළුවන්. නමුත් මම අද ඔබට උත්සාහ කරන්නේ මේක ඊ타ත්ම සරලව අපි තේරුම් අරගෙන මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය දකින්නේ කොහොමද කියන කාරණාව. අපට අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් කිසි දවසක අපිට පුළුවන් මේ අභිධර්මයේ පැත්තෙනොත් මේකේ ඒ අනිත්‍යතාවය දකින්න විදිය පැහැදිලි කිරීමක් කරන්න. හොඳයි ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙහෙම මම කලින් සඳහන් කරා මේ රූපය සතර මහා ධාතුවෙන් නිර්මාණය වෙලා තියෙන කියන කාරණාව. ඒතර උන්වහන්සේ දකිනවා මේ රූපය අවබෝධ කරගත්තනේ. මේ රූපය අවබෝධ කරගන්න නම් අර අධීර පහකින් මං කිව්වේ අධීර පහකින් එක වෙන වෙනම මේ රූපය වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ පහ වෙන වෙනම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා උන්වහන්සේ දේශනා කරේ. එහෙනම් මේ රූපය හොඳ හැටි සක්සුදක්සේ උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තේ එහි මුල මොකද්ද? ඒ හටගන්න හේතුව මොකද්ද කියලා උන්වහන්සේ සොයා බැලුවා. ඒ මනාව අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ රූපය ඡය වෙන්න නම් ක්‍රමවේදය මොකද්ද කියන එක පිළිබඳව මනාව අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ඡය කිරීමේ මාර්ගය මොකද්ද කියන එක මනාව අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ඡය කිරීමේ මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. කියන්නේ සම්මාදිට්ඨියටපත් වීම. සම්මාදිට්ඨියටපත් වුනහම මේ රූපේ තියෙන අනිත්‍යභාවය මනාව තේරුම් යනවා. මනාව තේරුම් ගියා කියලා කියන්නේ
පරමාර්ථයෙන් ඒක දැක්ක කියලා කියන්නේ යථා ස්වභාවයෙන් ඒ රූපය හඳුනාගත්ත කියලා කියන්නෙම ඒ දැනීම ඒ විදිහට ආවා කියලා කියන්නෙම කෙලෙස් වලට අදාළ වූ ඇලීමට ගැටීමට අදාළ වූ සංඥාවක් අපිට පහළ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සංස්කාර කිසිවක් නිර්මාණය වෙන්නේ නැහැ. විඥානය පහළ වෙන්නේ නැහැ. පිටුතුනේ එහෙනම් මේ රූප කියන එක හරියට අවබෝධ කරගෙන මේ රූපය තුල අනිත්‍යභාවය නිවැරදි ආකාරයෙන් යම්කිසි කෙනෙක් දැක්කද එතෙන් පටන් එතනින් එහාට විඥාන කියන එක හට ගැනීමේ ක්‍රියාවලිය දක්වා දි වෙන්නේ. මොකද ඒ නිවැරදිව දැක්ක කියන්නේ එතනින් එහාට ගමනක් නැහැ.